ආයුබෝවන් හැමෝටම. මම පහුගිය දවස් ටිකේ දැම්ම වීඩියෝ රීල් ටිකට පස්සේ ගොඩක් අය මගෙන් පේජ් එකේට මැසේජ් එවලා කමෙන්ට් කරලා අහලා තියෙනවා කොහොමද මේ ඩේරි ෆාමින් වලට ඔස්ට්‍රේලියාවට එන්නේ කියලා. ඉතින් හැමෝම අහලා තියෙන ප්‍රශ්න වලට හිතුවා පොදුවේ හැමෝටම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ගොඩක් අය මගෙන් අහලා මැසේජ් කරලා තියෙනවා මේ විස්තර කියන්න, කොහොමද මේ වැඩේ පටන් ගන්න ඕනේ, කොතනින්ද පටන් ගන්න ඕන. ඒ විදිහට හුඟක් අය මට මැසේජ් කරලා තිබ්බ පේජ් එකට. මේක පටන් ගන්න මුලින්ම මෙහෙමයි. මූලිකම දේ කියන්න ඕනේ මොන දේ කරන්නත් ඕගලන්ගේ ඉංග්‍රීසි කියන එක හොඳ මට්ටමක තියෙන්න ඕන. සේවා පළපුරුද්ද තිබුණත් මොනවා තිබුණත් ඔය කට්ටියට ඉංග්‍රීසි හොඳ මට්ටමක තිබුණ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එතකොට ඉංග්‍රීසි හොඳ මට්ටමක කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ IELTS හෝ PT කියන විභාගයක් කරලා ඒවා අන්තර්ජාතිකව පිළිගත් ඉංග්‍රීසි විභාග ඔයාලා හොයලා බලන්න විස්තර. ඒ විභාග දෙකෙන් එකක් සමත් කරගන්න මට්ටමට ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි හදා ගන්න ඕන. ඒ කියන්නේ එතකොට අන්න ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. එතකොට මේ මට්ටමට ඉංග්‍රීසි තියෙන්න ඕන. ඒ මොකද මම එහෙම කියන්නේ අනිවාර්යෙන් ඕගොල්ලන්ට වීසා කටයුතු වලදී මේ විභාග දෙකෙන් එකක් සමත් වෙලා ඒකේ රිසල්ට් ෂීට් එක ඉල්ලනවා. ඉතින් ඒ නිසා මූලිකම දේ මොන සුදුසුකම තිබුණත්, ඩිප්ලෝමා තිබුණත්, උපාධි තිබුණත්, සේවා පළපුරුද්ද තිබුණත් අනිවාර්යෙන් ඕගලන්ට ඉංග්‍රීසි නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එතකොට ඒක තමයි පළවෙනිම කාරණේ. ඉතින් අනිත් කාරණා ටික එන්නේ ඊට පස්සේ. ඉතින් ඒ නිසා හැමෝටම කියන්න තියෙන දේ මුලින්ම ඔයගලන්ගේ ඉංග්‍රීසි අන්න ඒ මට්ටමට හදා ගන්න. ඊට පස්සේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරොත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තියෙනවා නම් ඔයගලන්ට මේ වැඩේ කරගන්න ලේසි. මොකද්ද ලේසි වෙන තැන? ඒ කියන්නේ ඩිප්ලෝමාවක් හරි උපාධියක් හරි තියෙනවා නම් සේවා පළපුරුද්ද අර මොකුත්ම අධ්‍යාපන සුදුසුකමක් නැති කෙනෙක්ට වඩා අඩු සේවා පළපුරුද්දකින් ඕගලන්ට අවස්ථාවක් උදා කරගන්න පුළුවන් ඒ ජොබ් එකට එන්න. සේවා පළපුරුද්ද විතරක් තියෙන කෙනෙක්ට අවශ්‍ය වෙනවා අවුරුදු 5කට වඩා වැඩි සේවා පළපුරුද්දක්. එතකොට දැන් මේකෙදි සේවා පළපුරුද්ද කියනකොට ඕගොල්ලෝ මේ රැකියාවට ඉල්ලුම් කරන අවස්ථාව වෙනකොට ඒ ඉල්ලුම් කරන තැනදී ඔයගොල්ලෝට වීසා එකක් ඇප්ලයි කරන්න වෙනවා. එතකොට මේ වීසා ඇප්ලයි කරන තැන ඉඳලා ආපස්සට ආසන්නම අවුරුදු ගානේ ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක තමයි බලන්නේ. එතකොට කියන උදාහරණයක් මෙහෙමයි. දැන් ඔයාලා අපි හිතමුකෝ දැන් අද වීසා එක දානවා කියලා, වීසා එකට ඇප්ලයි කරනවා කියලා. එතකොට අද ඉඳන් ආපස්සට ආසන්නම අවුරුදු 5 තමයි ආසන්නම අවුරුදු 5 නෙමෙයි සමාන ආසන්නම අවුරුදු ගාන තමයි සලකන්නේ ඔයගොල්ලන්ගේ සේවා පළපුරුද්ද හැටියට. ඒ කියන්නේ දැන් ඔයාලා මීට අවුරුදු 7කට 8කට කලින් කොහේ හරි ෆාම් එකක වැඩ කරලා ඊට පස්සේ දැන් කර ඉන්න වෙන රස්සාවක් නම් ඔයාලට එතනදී එහෙම ඇප්ලයි කරන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ ඇප්ලයි කරන මොහොත වෙනකොට ෆාම් එකක වැඩ කරමින් ඉන්න කෙනෙක් වෙන්න ඕන. මොකද සමහර අය ඉන්නවා අවුරුදු මීට 3-4කට කලින් හෝ 2-3කට කලින් ෆාම් එකක වැඩ කරලා දැන් මොකක් හරි වෙන රස්සාවක් කරගෙන ඉන්නවා. එතකොට එහෙම බෑ. ඒ කියන්නේ මේ ඔයාලා මේකට ඇප්ලයි කරන්න යන මොහොත වෙනකොට ඔයාලා ෆාම් එක වැඩ කරමින් ඉන්න ඕන.
එතකොට දැන් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තියෙන කෙනෙක්ට අඩු සේවා පළපුරුද්දකින් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2ක හෝ 3ක පළපුරුද්දකින් මේ ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මුකුත්ම එහෙම නැති කෙනෙක්ට කියන්නේ ෆාම් එක වැඩ කරලා සේවා පළපුරුද්ද විතරක් තියෙන කෙනෙක්ට අවුරුදු 5ක් හෝ ඊට වඩා වැඩි සේවා පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණේ කියන්න ඕනේ මේ දැන් හුඟක් අය හිතන් ඉන්නවා සමහර අය මේ මම නිකන් ජොබ් දෙන ඒජන්සි එකක් එහෙම නැත්නම් මගේ ළඟ ජොබ්ස් තියෙනවා දෙන්න කියලා. නෑ එහෙම නෑ. මට එහෙම කරන්න හැකියාවක් නෑ. මං ජොබ් දෙන ඒජන්සි එකක් නෙමෙයි. මට කරන්න පුළුවන් ඇත්තටම සහ මම මේ පේජ් එකෙන් කරන්නේ මඟ පෙන්වීමක් විතරයි. මාර්ගෝපදේශයක් විතරයි. ඉතින් ඒ මාර්ගෝපදේශය ඔස්සේ ගිහිල්ලා වැඩේ කරගන්න එක සම්පූර්ණයෙන්ම ඔයාලගේ අතේ තියෙන දෙයක්. මට පෙන්වන්න පුළුවන් කරන්න පුළුවන් මඟ පෙන්වීමක් විතරයි. මට ඇත්තටම කෙනෙක්ට පෞද්ගලිකව එහෙම ජොබ් එකක් දීලා ගන්න හැකියාවක් නැහැ. ඒකත් පැහැදිලිවම කියන්න ඕන. ඉතින් මම මේ දෙන මාර්ගෝපදේශයත් එක්ක ඕගොල්ලෝ ඒ විදිහට වැඩ ටික කරගත්තොත් කෙනෙක්ට ඩේරි ෆාම් එකකට ඕස්ට්‍රේලියාවට එන්න අවස්ථාව හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම මේ විදිහට ඔයගලන්ට වීඩියෝස් වලින් උත්තරයක් දෙන්නම්. මේ වීඩියෝ එකට යටිනුත් කමෙන්ට් එකක් දාගෙන යන්න මොන හරි ගැටලු තියෙනවා නම්. මූලිකව මට කියන්න තියෙන දේ ওই ටික තමයි. මොන දෙයකටත් කලින් ඕගොල්ලෝ මං කියපු අර IELTS හෝ PTE කියන විභාග දෙකෙන් එකක් සමත් වෙන්න අවශ්‍ය මට්ටමට ඉංග්‍රීසි හදාගන්න. එහෙම නැතුව නම් ඕගලන්ට මේ ජොබ් එකට යන්න විදියක් නැහැ. මේ ජොබ් වලට ඇප්ලයි කරලා තේරුමක් නැහැ. මොකද ඕගලන් අර ඉංග්‍රීසි විභාගයේ පාස් වෙලා ඒ ඉල්ලන සහතිකය කියන තැනින් ඕගොල්ලෝ වැඩේ හිර වෙනවා. එතනින් ඕගලන්ට වැඩේ අතාරින්න වෙනවා එහෙම වුණොත්. ඒ නිසා ඔක්කොටම කලින් ඉංග්‍රීසි හදාගන්න. ඔයගොල්ලෝ දැනට ෆාම් එක වැඩ කරමින් ඉන්නවා නම් එහෙම නැත්නම් මොන හරි ඩිප්ලෝමා එකක් හරි උපාධියක් හරි හදාරමින් ඉන්න කෙනෙක් නම් ඒ දේවල් ටික හදාගන්න. අනිත් එක මෙතනදී උපාධිය හෝ ඩිප්ලෝමාව කියනකොට ඒක කෘෂි කර්මය හෝ සත්ත්ව පාලනයට අදාළ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් වෙන්න ඕන. වෙන වෙන ඩිප්ලෝමා උපාධි තිබ්බට ඒවා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ওই දේවල් ටික තමයි මට මූලිකවම කියන්න තියෙන්නේ. හිතනවා කියපු දේ පැහැදිලි කියලා. අපැහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ වගේ තව වීඩියෝ එකකින් ඔයගලන්ට උත්තර ලබා දෙන්න. ඉතින් මෙන්න මේ දේ සුදුසුකම් සහ මේ මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් මට කියන්න. මම අවශ්‍ය මඟ පෙන්වීම කරන්නම්.